සුබ දවසක් කියලා පිළිගන්නවා සත්‍ය සොයා යන ඔබ සියලු දෙනාම. ඉතින් ඔන්න අදත් ලස්සන දවසක් උදා වෙලා තිනවා ඔයාට අලුත් යමක් ඉගෙන ගන්න. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ ජීවිතේ අපි එදිනෙදා කටයුතු කරගෙන යනකොට අහම්බු ලෙස සිදුවන ඇතැම් සිදුවීම් නිසා අපිව කලබලයටපත් වෙනවා. 아무තු සිදුවීම් සිදු වෙනවනේ අපේ ජීවිතේ විවිධාකාර විදිහට අපි නොහිතන දේවල් සඩන්ලි එක පාරටම සිදුවෙන. එතකොට ගොඩක් වෙලාවට අපි කලබලයටපත් වෙනවා. මේ කලබලය නිසා අපි තව තවත් මේක ගැටලු සහගත තත්ත්වයක් බවට පත් කරගන්නවා. ඉතින් මම කියන්නේ නෝමලි අපි මේ කොහොමත් මේ සත්‍ය සොයා යන කට්ටියට මේක ලේසි. ඒ කියන්නේ කලබලයටපත් වුණාම තමයි එයාලා බලන්නේ මෙතන මේ මොකක් හරි දෙයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන අර පොඩ්ඩක් මේ ප්‍රශ්නය පිටත ඉඳන් බලනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ඇයි මේක මෙහෙම වුනේ? මොකක්ද මේ වෙන්න යන්නේ? මොකක්ද මම මෙතනදී ගන්න ඕන ඇක්ෂන් එක? මේ පිළිබඳ හොඳ අවධානයෙන් බැලුවාම ඔයාට පැහැදිලි වෙනවා මේ මොහොතේදී මම මොකක්ද කළ යුත්තේ කියලා. ගොඩක් වෙලාවට මේ කලබලය හරහා බයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තරහක් ඇති වෙන්න පුළුවන්. ක්‍රෝධයක්, වෛරයක් මේ වගේ සිතුවිලි නෙගටිව්නේ හැම වෙලාවෙම මේ නෙගටිව් සිතුවිල්ලක් ඇති වෙන්නේ යනකොටම අපි ඒක අඳුන ගන්න ඕනේ. ඒක අඳුන ගැනීම හරහා අපිට පුළුවන්කම තියෙනවා ඒ සිතුවිල්ල වර්ධනය වෙන්න නොදී නතර කරගන්න. නතර කරගන්නවා කියන්නේ අපි ඒකට රියැක්ෂන් දක්වන්නේ නැහැ. අපි මේ මොහොත බාර ගන්නවා. බාරගන්නේ කොහොමද? අපි හිතමුකෝ අපි මේ අපිට මුණ ගැසෙන්නේ මොකක් හරි තරහාවක් යන දෙයක්. ඒ කියන්නේ කවුරු හරි අපිට කියන දේ අපිට රුස්සන්නේ. එයා කියන දේ අපිට අල්ලන්නේ. හැබැයි අපි මොකද කරන්නේ? අපි ඒක බාර ගන්නවා. එයා කියන දේ ඒ විදිහටම අහගෙන ඉන්නවා. එයාට දෙන්න පුළුවන් හොඳම උත්තරය. කියන්නේ එයාගේ පැත්තෙන් බලනවා එයාට මොකක්ද මේ වෙලාවේ දෙන්න පුළුවන්. සමහර විට දැනෙන්න පුළුවන් මෙයා අපිත් එක්ක මේ ඔරොප්පුවට තමයි මෙහෙම කරන්න කියලා දැනෙන්න පුළුවන්. හැබැයි අපි ඒක ඇඟට ගන්නවද? නැහැ. අපි මොකද කරන්නේ? ඒ මොහොතේදී අපිට දෙන්න පුළුවන් උත්තරේ එයාව තරහ ගස්සවන්න නැතුව අපිට කළ යුතු දේ අපි ඒ මොහොතේ කරනවා. මොකද තරහ ගැස්සීම හරහා එයා බලාපොරොත්තු වෙන දේ ඉටු වෙනවා. එයා බලාපොරොත්තු වෙන දේ ඉටු වෙනවා කියන්නේ අපිව තවත් ඒ අවුලට පැටලෙන එක තමයි සිදුවෙන්නේ. ඉතින් ඒ නිසා අපි කළ යුතු දේ වෙන්නේ අපි මුලින්ම සංසුන් වෙන්න ඕනේ. සංසුන් වෙලා බලන්න ඕනේ කොහොමද ඒක හැන්ඩල් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට අපේ බුද්ධිය මෙහෙවන්නත් අවශ්‍යයි. ඒක පාටම මෙහෙවන්න බැරි නම් අපි එයාව පස්සේ අපි මේක විසඳගමු කියලා වෙන වෙලාවක් මේ සඳහා එයාට ආරාධනා කරන්න ඕනේ. මුණ ගැසෙන්න හරි කතා කරන්න හරි මොකක් හරි එන දෙයට අපි වෙලාවක් අවශ්‍ය නම් ඒ වෙලාව ගන්න ඕනේ. එකපාරටම අපිට පිළිතුරක් දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? එයාව තව මේකට පැටලෙන්නේ නැති වෙන්න අපි හරිම ප්‍රවේශමෙන් මේකට පිළිතුරු දෙන්න ඕනේ. ඉතින් ගොඩාක් වෙලාවට කට්ටිය මේකට හසු වෙනවා. එයාලා මේකට මේ ඇතිවන වෛරීය හැඟීම් ඇති කරන තත්ත්වයන්ට යනවා. මොකද ඒක හඳුනා ගැනීම හඳුනා නොගන්න හින්දා. ඉතින් ඒ නිසා තමයි ආරවුල්, රණ්ඩු මේවා සිදුවෙන්නේ. මේවා සිදු වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඔයාට නැවත නැවත ඒවා සිහිපත් වෙනවා. නැවත නැවත මතක් වෙනවනේ. මේ මතක් වීම හරහාත් නැවත පරීක්ෂණයන් විශ්වයෙන් ඔයාට අරගෙන එනවා. මතක් වෙනවා කියන්නේත් ඔන්න නෙගටිව් සිතුවිල්ලක් තමයි මේ මතක් වෙන හැම මොහොතකම එන්නේ. එතකොට දෙපාරක් ඔයාට ඔන්න එකම දේ නිසා නෙගටිව් දේවල්, ඍණාත්මක දේවල් නැවත නැවත සිදුවෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා අපිට කරන්න පුළුවන් දේ තමයි හැම මොහොතකම අපේ අවදිය පුළුවන් උපරිමයට තියන්න ඕනේ. ඉතින් හැම වෙලාවෙම අපි අවදියෙන් තියනවා කියන්නේ අපි බලන් ඉන්න මොකක්ද මේ වෙන්නේ? අපිට මොකක්ද මේ වෙන්න යන්නේ? ඒ කියන්නේ සඩන්ලි එක අර වගේ මොහොතක් ආපු ගමන් එතකොට අපිට අඳුන ගන්න පුළුවන් මාව නෙගටිව් වෙන්න තමයි යන්නේ. මගේ සිතුවිලි හරහා ඇතුලෙන් ඔන්න තරහාවක් එනවා. කේන්ති යනවා කියලා දැනගත්ත ගමන් ඔයාට පුළුවන්කම තියෙනවා ඒක වළක්වා ගන්න. ඒක වළක්වා ගන්නේ කොහොමද? අපි ඇතුලෙන් නිවෙනවා. ඇතුලෙන් නිවුනට පස්සේ එළියට පිටවන වචන පවා නිවිච්ච වචන තමයි වගෙන් පිට වෙන්නේ. එතකොට අර කෙනා කොච්චර ක්‍රෝධයකින්, අර කෙනා කොච්චර තරහවකින් මොන වගේ අරමුණකින් ආවත් එයාව හැන්ඩල් කරන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ තමයි අද පණිවිඩය.